ඔබ සවන් දෙන්නේ SL මිර විශේෂාංග වැඩසටහනටයි. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ අතිශය සංවේදීත් අමතක කළ නොහැකිත් මාතෘකාවක් ගැනයි. යාපනයේ චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ සමූහ මිනීවල ඒවට පසුබිම වූ පාලය සහ ඒ සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න, චෝදනා සහ නිශ්ශබ්දතා. අද එපිසෝඩ් එකෙන් අපි උත්සාහ කරන්නේ ආවීගයෙන් නොව වාර්තාවලට සහ සත්‍යයට පදනම්ව චෙම්මනි කතාව තේරුම් ගැනීමටයි. අවුරුද්ද පුරාම අපේ රටේ විතරක් නෙමෙයි මම හිතන්නේ ජාත්‍යන්තරවම අවධානය යොමු වුණු තැනක් තමයි යාපනයේ චෙම්මනි කියන්නේ. ඇත්තෙන්ම. අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. මේක නිකම්ම පරණ මිනිවලක් හම්බුණා කියන කතාවට වඩා ගොඩක් ගැඹුරුයි. ඕ මොකද මේකේ දශක ගාණක් පරණ තාමත් විසඳිලා නැති ප්‍රශ්න. අතුරුදන්වීම්, යුක්තිය වගේ දේවල් ආයමත් උඩට ආවා. ඒක තමයි. ඉතින් අපි අද මේ සිදුවීම් මාලාව පිටිපස්සේ තියෙන ඇත්ත කතාව වාර්තාගත කරුණුත් එක්ක ටිකක් ගැඹුරින් බලමු. හොඳයි. ඇත්තටම මේ හැමදේම පටන් ගත්තේ බොහොම අහම්බෙන්නේ. 2025 පෙබරවාරි මාසේ. චෙම්මනි සිත්තුපාතු සුසාන භූමියේ මොකක්ද සංවර්ධනය වැඩක් කරමින් ඉඳපු කට්ටියකට. ඈල්ට තමයි මුලින්ම මිනි සැටකටු ටිකක් හම්බ වෙන්නේ. එතනින් තමයි මේ මුළු කතාවම දිගහැරෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් නීතිමය ක්‍රියාමාර්ගය තමයි පොලිසියට දැනුම් දුන්නට පස්සේ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් එනවා විධිමත් විදිහට මේ ගැන හොයන්න කියලා. මේ වගේ තැනක් කියන්නේ අපරාධයක් වෙච්ච තැනක් වෙන්න පුළුවන්. නිකන් පස් හාරනවා වගේ හාරන්න බෑ. ඒ කියන්නේ පුරාවිද්‍යාත්මක ක්‍රමවේදයට අනුව බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. හරියටම ස්තරයෙන් ස්තරය කිසිම සාක්ෂියකට හානියක් නොවෙන්න මතු කරගන්න ඕන. ඊට පස්සේ අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් තමයි ඒ මතු කරගන්න දේවල් වලින් කතාව ගොඩනගන්නේ. මරණ සිද්ධ වුණේ කොහොමද, කවදා විතරද වගේ දේවල්. ඔව්, මේ දෙකම නැතුව මේ වගේ සංකීර්ණ තැනක ඇත්ත හොයන්න බෑ. හරි. අපි කැනීම් ක්‍රියාවලිය පැත්තට හැරෙමු. මේක මාස ගාණක් දිග්ගැසුණු දෙයක්නේ. මේ මාසේ පටන් අරන් සැප්තැම්බර් වෙනකම්ම ගියා. මුලදී ඒ කියන්නේ මේ මාසෙදී හිස්කබල් දෙකක් විතරක් හම්බ වුණාව. මේක මේ තරම් ලොකු දෙයක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති නේද? හිතන්න නැතුව ඇති. මොකද වර්ෂාව නිසා වැඩ ටිකක් නැවතුණා. හැබැයි ජූනි මාසේ ආය පටන් ගත්තම තමයි තත්ත්වේ වෙනස් වෙන්නේ. එකපාරටම සිරුරු 19කට අයිති අස්ති කොටස් කොටගත්තා. 19ක්. ඔව්, එතකොට තමයි තේරුනේ මේක තනිතනිව වලදාපුවා නෙවෙයි, මේක සමූහ මිනිවලක් වෙන්න පුළුවන් කියා. හැබැයි මං හිතන්නේ හැමෝගෙම හදවතටම වැදුණු මේකේ බරපතලකම ඇත්තටම තේරුම් ගිය තැන තමයි ජූනි අගවෙද්දි හම්බ වුණු දේවල්. අර මානුෂීය කතාව කියන සාක්ෂි. ඔව්. හරියටම එක තැනක තිබිලා හම්බ වෙනවා කාන්තාවකගේ කියලා හිතන්න පුළුවන් අස්ති සැකිල්ලක්. ඒක ළඟින්ම පපුව හරියට වෙන්න තියලා වගේ පොඩි දරුවෙක්ගේ අස්ති සැකිල්ලක්. තවත් තැනකින් හම්බ වෙනවා ඉස්කෝලේ බෑග් එකක්. ඒ ළඟින්ම පොඩි දරුවෙක්ගේ ඇටකටු, රබර් බෝනික්කෙක්, පොඩි ළමයි දාන වලලු, සපත්තු. ඒ කියන්නේ මේවා නිකම් අස්ති ගොඩක් නෙවෙයි. මේ හැම එකක් පිටිපස්සෙම ජීවිත කතාවක් තිබුණා කියලා තේරෙන තැන. ඒක තමයි. ඒ පෞද්ගලික භාණ්ඩ තමයි මේ අස්ති ගොඩට අනන්‍යතාවයක් දෙන්න උත්සාහ කරන්නේ. විද්‍යාත්මක සාක්ෂිවලට එහා ගියපු මානුෂීය කම්පනයක් එතනදී ඇති වෙනවා. මේ සොයා ගැනීම එක්කම සමාජයත් විශේෂයෙන්ම අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ අයට මොකද වුනේ කියලා හොයන මිනිස්සුත් ඇවිස්සනවා. අනිවාර්යයෙන්ම. ජූනි මාසෙදී අතුරුදන්වුවන්ගේ පවුල් එකතු වෙලා චෙම්මනි වල දවස් 3ක විරෝධතාවයක් පටන් ගන්නවා. සාධාරණ පරීක්ෂණයක් ඉල්ලලා. ඔව්. ඒකත් එක්ක මේක දේශීය ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙනවා. එක්සත් ජාතීන් අවධානයත් යොමු වෙනවා නේද? ඔව්. මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මේ ස්ථානේ බලන්න එනවා. ඒකින් මේ විමර්ශනයට ලොකු බරක් වගකීමක් එකතු වුණා. කැණීම් දිගටම යනවා. ජූලි අගෝස්තු වෙද්දී සිරුරු ගාන 147ක් වෙනවා. අන්තිමට සැප්තැම්බර් මුල වෙද්දී 240ක් කියලා තහවුරු කරනවා. මේ තරම් විශාල ප්‍රදේශයක තව කොහෙද අස්ති තියෙන්නේ කියලා හොයාගත්තේ කොහොමද? අනුමානයට හැරුවද නැත්නම් මොකක් හරි තාක්ෂණයක් පාවිච්චි කළාද? එහෙම අනුමානයට කරන්න බෑනේ. එතනදී තමයි GPR කියන්නේ ground penetrating radar කියන තාක්ෂණය උදව්වට ගත්තේ. අර පොළොවේ යට තියෙන දේවල් පෙන්වන X-ray එකක් වගේ එකක්. හරි. ඒ යන්ත්‍රයෙන් පොළොවට සංඥා යවලා ඒ සංඥා ආපහු වෙන විදිහ විශ්ලේෂණය කරලා පොළොවේ යට තියෙන අස්වාභාවික දේවල්, ඒ කියන්නේ පස් හාරලා ආය වහපු තැන් වගේ දේවල් හොයාගන්න පුළුවන්. ඉතින් කැණීම් කරන්න ඕන කොතනද කියලා හරියටම ඉලක්ක කරගන්න ඒක උදව්වක් වුණා. ලොකු උදව්වක් වුණා. හරි. දැන් සිරුරු 240ක අස්ති කොටස් තියෙනවා.
ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි මේ කවුද කියලා හොයාගන්න එක. ඒකට තමයි අගෝස්තු මාසේ හම්බ වුණු භාණ්ඩ 45ක් ප්‍රදර්ශනයට තිබ්බේ. ඒත් එක සාර්ථක වුණේ නෑ නේද? නෑ. 200කට වැඩි පිරිසක් ඇවිත් බැලුවත් කිසිම කෙනෙක්ට තමන්ගේ ඥාතියෙකුට අයිති දෙයක් කියලා එක භාණ්ඩයක්වත් හඳුනගන්න බැරි වුණා. කාලයත් එක්ක මතකයන් බොඳ වෙලා. ඒක තමයි. ඒ නිසා තමයි විද්‍යාත්මක සාක්ෂි මත යැපෙන්න වෙන්නේ. මෙන්න මේ පසුබිම ඇතුලේ තමයි 2025 සැප්තැම්බර් මාසේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාව එළියට එන්නේ. මම හිතන්නේ ඒක තමයි මේ මුළු සිදුවීමේම කේන්ද්‍රීය ලක්ෂ්‍යය. ඊටාම බලගතු ලේඛනයක්. ඒක නිකන් නිරීක්ෂණ වාර්තාවක් නෙවෙයි. ඒකේ භාෂාවෙන් මේකේ බරපතලකම තේරෙනවා. ඔවුන් කෙලින්ම කියනවා මෙම මරණ අනීතික ඝාතන වීමේ සාධාරණ හැකියාවක් පවතින බවට විශ්වාස කළ හැකියි කියලා. ඒක ලොකු ප්‍රකාශයක්. ලොකු ප්‍රකාශයක්. ඔවුන් ඒ නිගමනයට එන්නේ කරුණු කිහිපයක් මත. එකක් හම්බ වුණු සිරුරුවල 9% ඇඳුම් නැහැ. දෙක මේවා වලදාලා තියෙන Hindu ආගමික චාරිත්‍රවලට සම්පූර්ණයෙන්ම පහතෙන්වා. ඒ වගේම නොගැඹුරු ලෙස සමූහ වශයෙන් වලදාලා තිබීම. හයියටම මේ ඔක්කොම එකට ගත්තම මේක සාමාන්‍ය මරණ වෙන්න බෑ. ඒ නිසා සම්පූර්ණ අපරාධ පරීක්ෂණයක් කරන්න ඕන කියලා ඔවුන් නිර්දේශ කරනවා. ඒ වාර්තාවේ තිබුණු නිර්දේශ 16න් මම හිතන්නේ විශේෂයෙන් වැදගත් වෙන නිර්දේශ කීපයක් තියෙනවා. එකක් තමයි DNA බැංකුවක් සහ කාබන් කාලනිර්ණ පරීක්ෂණයක්. ඔව් DNA බැංකුවක් කියන්නේ මේ අතුරුදම් වෙච්ච අයගේ ළඟම ඥාතින්ගෙන් DNA සාම්පල් අරගෙන දත්ත ගබඩාවක තියාගන්නවා. ඊට පස්සේ චෙම්මනි වලින් හම්බ වෙන අස්ථි කැබෑල්ලකින් ගන්න DNA එක ගලපලා බලනවා. ඔව් ගැළපීමක් තිබුණත් අපිට පුළුවන් මේ අස්ථි කොටස අයිති කාටද කියන නිශ්චිතවම කියන්න. කාබන් කාලනිර්ණය කියන්නේ ඒ අස්ථි කොච්චර පරණද කියලා හොයාගන්න ක්‍රමය නේද? හරියටම ජීවියෙක් මෙරුණට පස්සේ සිරුරේ තියෙන කාබන් 14 කියන සමස්ථානිකය නියත වේගයකින් ක්ෂය වෙනවා. ඉතින් අස්ථියක ඉතිරි වෙලා තියෙන කාබන් 14 ප්‍රමාණය මැනලා ඒ මරණය සිද්ධ වෙලා කොච්චර කාලයක් වෙනවද කියලා ගණනය කරන්න පුරුවා. ඒ කියන්නේ මේ කවුද සහ මේක හුනේ කවුදාද කියන ප්‍රශ්න දෙකටම විද්‍යාත්මක පිළිතුරු ලැබෙනවා. ලැබෙනවා. තවත් නිර්දේශයක් තිබුණා. රාජ්‍ය නිලධාරීන් කරන බරපතල අපරාධ ගැන හොයන ස්ථිර ස්වාධීන කාර්යාලයක් හදන්න කියලා. මේකෙන් කොමිසම ඇත්තටම කියන්න හදන්නේ දැනට තියෙන පද්ධතිය විශ්වාසවන්ත නෑ කියන එකද? ඒක තමයි ඒකේ යටිපෙලේ තියෙන පණිවිඩය. මොකද ඒ වගේ සිදුවීමකදී චෝදනාව එල්ල වෙන්න පුරුවන් රාජ ආරක්ෂක අංශවලටමයි. එතකොට චෝදනාවට ලක් වෙන ආයතනියෙන්ම ඒ ගැන පරීක්ෂණයක් කරනකොට ඒකේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් එනවා. අර conflict of interest කියන එක. ඔව් ස්වාර්ථ සංඝාතය. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ මේ වගේ දේවල් හොයන්න කිසිම බලපෑමකින් තොරව ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙනමම ආයතනයක් රටට අවශ්‍යයි කියලා. ඒ කාරණේම තමයි විමර්ශන කටයුතු වලට යුද හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා කරපු නිර්දේශයේ පිටිපස්සේ තියෙන්නේ. ඔව් මොකද ඓතිහාසිකව චෙම්මනි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන ආරක්ෂක අංශවලට. ඉතින් ඒ අයම මේ පරීක්ෂණයට සම්බන්ධ වෙන එක සාක්ෂිකරුවන් බියගන්වන්න හේතුවක් වෙන්න පුළුවන්. පරීක්ෂණයේ විනිවිදභාවයට ඒක ලොකු හානියක්. මේක ශ්‍රී ලංකාවේ හමු වුණු පළවෙනි සමූහ මිනිවල නෙවෙයිනේ. මන්නාරම කොක්කු තුඩුවායි ගැනත් අපි අහලා කියනවා. චෙම්මනි ඒවට වඩා වෙනස් වෙන්නේ කොහමද? ඒක හොඳ ප්‍රශ්නයක්. මන්නාරමෙන් යටකටු දුන්සේලකට වඩා හම්බ වුණත් කාබන් කාලනිර්ණයෙන් ඔපුනේ ඒවා අවුරුදු 1450ත් 1650ත් අතර. ඒ කියන්නේ යටත් විජිත යුගයටත් කලින් කාලෙට අයිති කියලා. කොක්කුතුඩුවයි 1994-96 කාලෙට සම්බන්ධයි කියලා සැක කළා. චෙම්මනි වෙනස් වෙන්නේ මේකට සම්බන්ධයි කියන ප්‍රබල සමාජ මතය සහ චෙම්මනි කියන නමට තියෙන දීර්ඝ මතභේදාත්මක ඉතිහාසය නිසා. ඒ වගේම උතුරු නැගෙනහිර අතුරුදන්නුවන්ගේ සංගමය මතු කරන සංස්කෘතික කාරණයක් තියෙනවා. ඔව් Hindu චාරිත්‍රවලට අනුව ආදාහනය කරනවා. එහෙම නැත්නම් හොඳට ගැඹුරට වලදානවා. හැබැයි චෙම්මනි වලින් හම්බ වෙන්නේ සම්පූර්ණ අස්ථි ඒවත් අඩි 2-3ක් වගේ නොගැඹුරු මට්ටමකින්. ඒ නිරීක්ෂණය ඉතා වැදගත්. ඒකෙන් මේක සාමාන්‍ය භූමදානයක් නෙවෙයි කියන එක තවත් තහවුරු වෙනවා. හදිස්සියේ කිසිම ගෞරවයක් නැතුව කරපු දෙයක් කියන චිත්‍රය තමයි මවලා පෙන්වන්නේ. එතකොට මේ හැමදේම එකට ගත්තම චෙම්මනි කියන්නේ නිකම්ම අතීතය ගැන හොයන පුරාවිද්‍යා කෑණිමක් නෙවෙයි. මේක වර්තමානයේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන තැනක්. ඇත්තමෙන්ම මේකෙන් එන විද්‍යාත්මක ප්‍රතිඵල අතීතය ගැන තිබුණු කටකතා සහ චෝදනා පැත්තකින් තියලා ඇත්තටම උනේ මොකද්ද කියලා ඔප්පු කරනු දොවේවි. ඒ වගේම මේ විමර්ශනය කොයිතරම් සාධාරණව කරනවද කියන එක රටක් විදිහට අපි සංහින්දියාව දිහාට යන්න කොච්චර සූදානම්ද කියන එක දෙන ලොකුම පණිවිඩයක් වෙනවා. හරියටම. එහෙනම් මේ කතාබහ අවසානයේදී අපිට පේනවා චෙම්මනි කැණියම් වලින් මතුවුනේ මිනිස් අස්ති විතරක්ම නෙවෙයි කියලා. ඔව්. ඒකෙන් මතුවුනේ ශ්‍රී ලංකාවේ යුක්තිය පසින්දලීමේ ක්‍රමවේදය මුහුණ දෙන අභියෝග මොනවද කියන එක.
වගවීම සංහින්දියාව කියන සංකල්ප ඇත්තරම කොතනද තියෙන්නේ කියන එක. මේ කතාවේ මීළඟ පරිච්ඡේදය ලියවෙන්නේ ඉදිරියේ දින විද්‍යාත්මක වාර්තා අධිකරණ ක්‍රියාමාර්ග සහ අර නිර්දේශ කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක මත. ඒක දිග ගමනක්. ඇත්තම මේ සොයා ගැනීම වලින් මතුවන තවත් ප්‍රශ්නයක් තමයි චෙම්මනි කියන්නේ හුදකලා සිදුවීමක්ද එසේත් නැත්නම් තවමත් අපි නොදන්නා පොළව යට සැඟවී ඇති තවත් බොහෝ ඛේදවාචකයන්ගෙන් එකක ආරම්භයක් පමණක්ද කියන එක. ඒ ප්‍රශ්නෙට පිළිතුර සෙවීම සමහර විට මේ පරීක්ෂණ වලටත් වඩා දීර්ඝ වෙන්න පුළුවන්. මෙම පොඩ්කාස්ට් එක පිළිබඳ ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. SL මිරර් සමග රැඳී සිටින්න.